ආයුබෝවන් අදන පිළිගන්න කුපිත් නදිශයක් එකතු වෙලා ඉන්නවාරව අදුන් ඔයාලත් එක්ක හදන්න යන්නේ ගොඩක්ම රසවත් කෑමක් බිබික්කම් එහෙම නැත්නම් අපි පොල් කේක් කියලා කියනවා. ඉතින් මේකේ පුංචි වෙනස්කම් එක්ක තමයි එක එකනා මේ කේක් එක හදන්නේ. අද මම හදන්නේ මගේම ක්‍රමයට. ඔයාලත් බලන්න මේ ක්‍රමයට කැමතිද කියලා. වෙනද වගේම ඔයාලට රෙසිපි එකට අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන්. කේක් එක හදන්න පටන් ගන්න කලින් අපි පුංචි දේවල් ටිකක් තියෙනවා ලෑස්ති කරගන්න. ඉතින් ඒ නිසා මම ඔයාලට පිළිවෙලටම කියලා දෙන්නම් මොනවද අපි ලෑස්ති කරගන්න ඕනි කියලා. මුලින්ම මම රුලන් ටිකක් බැද ගන්නවා. ඉතින් මේක අමුයෙන් එකතු කරගන්න එපා. මේ විදිහට බැදලා එකතු කරගත්තාම තමයි ඔයාලා හදාගන්න බිබික්කම් වල රස ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා අඩු ගින්දරේ විනාඩි 5ක් විතර මේ විදිහට හොඳට බැද ගන්න. මේක සාමාන්‍යයෙන් රන්වන් පාට වීගෙන එනකොට ඔයාලට පුළුවන් ලිප් ඔෆ් කරගන්න. මතක ඇතුව අඩු ගින්දරේ බැඳ ගන්න. මොකද ගින්දර වැඩි වුණොත් අනිවාර්යයෙන්ම රුලන් ටික එකවරම පිච්චිලා යන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟට රුලන් ටික පැත්තකින් තියලා මේ තියෙන රටේ ඉඳි පුංචි කෑලි වලට කපාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි වලට කපා ගන්න පුළුවන්. ඊළඟට මම බේකින් සෝඩා ටිකක් තමයි එකතු කරගන්නේ. ඊළඟට වතුර ටිකකුත් දාලා මේක හොඳට පෙගෙන්න තියන්න ඕනේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ මම මේක කෑලි හැපෙන්නේ නැති විදිහට තමයි කේක් එකට එකතු කරගන්නේ. ඒකෙන් කේක් එකට ලස්සන පාටක් එනවා. හැබැයි ඔයාලට රටේ ඉඳි කෑලි කේක් එකේ හැපෙන විදිහට අවශ්‍ය නම් ටිකක් ලොකුවට කපලා අරගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් පැයක් විතර මේ විදිහට වතුර තිබ්බාම තමයි හොඳට මෙලෙක් ගතියට එන්නේ. ඒ නිසා කලින්ම මේක ලෑස්ති කරලා තියාගන්න. ඊළඟට සුවඳ කුඩු මිශ්‍රණයත් අපි හදාගමු. මෙතන මම මහදුරු තේ හැන්දට පොඩ්ඩක් අඩුවෙන් අරගෙන තියෙනවා. ඊළඟට එනසල් කරල් 6ක් විතර මම අරගෙන තියෙනවා. ඊළඟට කරාඹු නැටි 8ක් 10ක් විතර ඒ වගේම කුරුඳු පොත්තකුත් මම අරගෙන තියෙනවා. ඉතින් සුවඳ ටිකක් වැඩිපුර තියෙන හොඳට මේ දේවල් ටික අපි කබලේ විනාඩි 2-3ක් බැදගෙන හොඳට කුඩු කරගන්න ඕනේ. ඔයාලට පහසු විදිහට මේක හොඳට පවුඩර් එකක් වෙනකන් කුඩු කරගන්න. ඔයාලට ග්‍රයින්ඩ් එක පාවිච්චි කරලා වුණත් මේක හොඳට කුඩු කරගන්න පුළුවන්. ඊළඟට පුහුණු දෝසි ටිකත් මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්න. මෙතන කිතුල් පැණි කෝප කාලක් මම අරගෙන තියෙනවා. මේක අපිට අවශ්‍ය වෙන්නේ කේක් එක බේක් කරගත්තට පස්සේ කේක් එකට උඩින් දාගන්න. ඊළඟට මම සීනි ටික කැරමල් කරගන්න තමයි යන්නේ. ඉතින් කේක් එකේ රස වැඩි කරගන්න කිතුල් පැණි සහ සීනි දෙකම පාවිච්චි කරනවා. ඒ නිසා සීනි පොඩි ප්‍රමාණයක් තමයි මම කැරමල් කරලා අරගන්නේ. සීනි ටික මේ විදිහට හොඳට කැරමල් කරගත්තට පස්සේ උණු වතුර කෝප්පෙකුත් දාගන්නවා. කැරමල් ටික හොඳටම දිය වුණාට පස්සේ තමයි අපි කිතුල් පැණි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ කෑමක රස හොඳට නියමෙට තියෙන්න නම් අනිවාර්යයෙන්ම කිතුල් පැණි වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා. මොකද සීනි වලින් විතරක් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි ඒකේ රස ගොඩක් වෙනස්. ඉතින් ඒ නිසා ඔයාලටත් තියෙනවා නම් කිතුල් පැණි පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම. කිතුල් පැණි නැත්තම් ඔයාලට ඒ වෙනුවට සීනි වලින් විතරක් මේක හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙනවා නම් හකුරු පාවිච්චි කරන්නත් පුළුවන්. වතුර චුට්ටක් දාලා භාජනයේ ඉතුරු වෙච්ච පැණි ටිකත් මේ විදිහට දාගන්න. ඊළඟට මම ලුණුත් පොඩි ප්‍රමාණයක් දාගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් එකතු කරගන්න මතක තියාගන්න. නැත්නම් පැණි එකේ ටිකක් දිය රස එන්න පුළුවන්. ඉතින් පැණි රස බැලන්ස් වෙන්න ලුණු ටික එකතු කරගන්න එක හරිම වැදගත්. දැන් පැණි එක දෙසරයක් විතර මේ විදිහට හොඳට උතුරනකොට ඔයාලට පුළුවන් පොල් ටික එකතු කරගන්න. ඒත් එක්කම මම කලින් හදාගත්ත සුවඳ කුඩු ටිකත් මේ වෙලාවේදී දාගන්නවා. දැන් අපි මේ පැණි එක හොඳට උතුරව ගන්න ඕනේ. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන ටික වෙලාවක් හොඳට පොල් ටික මලව ගන්න. විනාඩි 7-8ක් විතර අඩු ගින්දරේ පොල් ටික හොඳට මලව ගන්න. හැබැයි ඔයාලට පේනවා ඇති පොල් වල වියලි ගතියක් නැහැ. අපි සාමාන්‍යයෙන් හදන පොල් පැණියකට වැඩිය හොඳට දියර ගතිය තියෙනවා, වතුර ගතිය තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද අපි රුලන් පාන් පිටි වගේ දේවල් එකතු කර ගන්නකොට මේකේ තෙත ගතිය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ටිකක් තෙත ගතිය තියෙන වෙලාවෙදී ලිප ඔෆ් කරගෙන තමයි දැන් මම බටර් ටික දාගන්නේ. ඉතින් මේකේ තියෙන රස්නේ ගතිය හොඳටම ඇති බටර් ටික දිය වෙන්න. මේක හිමීට නිවෙනකන් ඉඳලා ඔයාලට කේක් එක හදා ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට ඉක්මනට හදා ගන්න අවශ්‍ය නම් වතුර භාජනයක තියලා මේක හොඳටම නිවුණට පස්සේ තමයි අපි අනිත් දේවල් එකතු කරගන්නේ.
වතුර භාජනයේ තියෙන අතරත් දෙතුන් සැරයක් හොඳට මේ විදිහට කලවම් කරගත්තාම ඔයාලට හරිම ඉක්මනට පැණි ටික නිවා ගන්න පුළුවන්. පැණි ටික නිවෙනකම් මම පාන් පිටි වලට බේකින් පවුඩර් ටික මේ විදිහට කලවම් කරගන්නවා. ඊළඟට බිත්තර ටිකත් මම ගෑරොප්පුවකින් පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගෙන අරගන්නවා. ඉතින් මේක බීට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලටත් මේ විදිහටම ගන්න පුළුවන්. ඔන්න මේ වෙලාව වෙනකොට නම් පැණි ටික හොඳටම නිවිලා තියෙන්නේ. දැන් අපිට ඉක්මනටම පුළුවන් කේක් එක හදාගන්න. මේ තියෙන්නේ මම මුලින්ම බැදගත්ත රොලන් ටික. දැන් මේක හොඳටම නිවිලා තියෙන්නේ. අපි මේක කලවම් කරගමු. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති අපි පැණි ටික තෙත ගතිය තියෙන වෙලාවේදී එළියට ගත්ත නිසා මේ වෙලාවේ රොලන් කලවම් කරගත්තත් තෙත ගතිය තියෙනවා. ඉතින් ඔයාලා පොල් ටික හොඳටම වේලෙන්න තියලා ගත්තා නම් මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම රොලන් ටික කලවම් කරගන්නකොට තෙත ගතිය මදි වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මම මුලින්ම ඔයාලට පෙන්නපු බේකින් සෝඩා දාලා තියාගත්ත රටේ ඉඳි ටික. ඔන්න දැන් නම් මේක හොඳටම දිය වෙලා වගේ තියෙනවා. පුංචි කෑලි තනින් තන තියෙනවා. ඉතින් මේකත් කලවම් කරගන්න. මේකෙන් ඇත්තටම අපි හදාගන්න කේක් එකට ගොඩාක් හොඳ ලස්සන පාටක් එකතු වෙනවා. ඊළඟට මම ප්ලම්ස් ටිකක් ඒ වගේම ඔරෙන්ජ් පීල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ ඔරෙන්ජ් පීල් වගේ දේවල් වලට කේක් බඩු ගන්න තැන් වලින් අරගන්න පුළුවන්. ඊළඟට පොඩියට කපාගත්ත පුහුළු දෝසි ටිකක් දාගමු. ඊළඟට රෝස්ට් කරගත්ත කජු ටිකක් දාගන්නවා. ඉතින් අමුයෙන් කජු ටික එකතු කරගන්න එපා. කජු වල නියම රස එන්න නම් මේ විදිහට හොඳට රෝස්ට් කරලාම එකතු කරගන්න. ඊළඟට වැනිලා ටිකකුත් දාගන්නවා. ඉතින් අද මට ලෙමන් ගෙඩියක් තියෙන නිසා මම ලෙමන් පොතු ටිකක් එකතු කරගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අපි ඔරෙන්ජ් පීලුත් පාවිච්චි කරපු නිසා බොහොම පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඉතින් මේක ගොඩක් පැණි රස කේක් එකක් නිසා පැණි රස බැලන්ස් වෙන්න අපි මේ විදිහට ඇඹුල් වගේ දේවල් මේ වගේ ලෙමන් පොතු වගේ දේවල් එකතු කරගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් පුළුවන් ලෙමන් පොතු එහෙම නැත්නම් දෙහි පොතු වගේ දේවල් මේකට එකතු කරගන්න. මේකේ සුදු පාට කොටස නැතුව මේ කහ පාට කොටස විතරක් අනිවාර්යයෙන්ම ග්‍රේට් කරලා එකතු කරගන්න. නැත්නම් තිත්ත ගතියක් එන්න පුළුවන්. දැන් මේ ඔක්කොම දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඔක්කොම ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ඊළඟට අපි බිත්තර ටිකත් මේකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට අන්තිමට ඔන්න පාන් පිටි ටික විතරයි අපිට තව කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බැටර් එක කොයි වගේ පදමටද තියෙන්න ඕනි කියලා. පාන් පිටි ටිකක් දාගත්තට පස්සේ ගොඩාක් තෙත ගතියකුත් නැහැ. ඒ වගේම උවමනාවට වඩා වියලි ගතියකුත් නැහැ. ඉතින් ඔයගේ බැටර් එක මීට වැඩිය ගොඩක් වියලි ගතියයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් කිතුල් පැණි ටිකක් හරි එහෙම නැත්නම් සීනි වලින් දිය කරලා හදාගත්ත පැණි ටිකක් හරි එකතු කරගන්න. මේ මිශ්‍රණය මේ වගේ පදමට නැති වුණොත් තෙත ගතිය අඩු වුණොත් එහෙම කේක් එකත් වියලි ගතියක් එන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට පිච්චෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවශ්‍ය තෙත ගතිය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් කේක් කිලෝ එකක් හදන ට්‍රේ එකක් තමයි මම පාවිච්චි කරන්නේ. පත්තර පිටු දෙකක් දාලා තියෙනවා. අඩියට කේක් එකේ අඩිය පිච්චෙන්නේ නැහැ. එතකොට ඊට උඩින් අපිට පුළුවන් ඔයිල් පේපර් එකක් මේ විදිහට දාගන්න. මේ වෙලාවේදී oven එකත් සෙල්සියස් අංශයක 170ට ප්‍රීහීට් වෙන්න දාලා තියාගන්න. මේක බේක් කරගන්නකොට පුංචි වෙනසක් තියෙනවා. අපි මුලින්ම සෙල්සියස් අංශයක 170ට පැය භාගයක කාලයක් මේක බේක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් උෂ්ණත්වය අඩු කරන්න සෙල්සියස් අංශයක 150ට. ඊළඟට සෙල්සියස් අංශයක 150 උෂ්ණත්වය අපි තවත් විනාඩි 20ක් 25ක් වගේ මේක බේක් කරගන්න ඕනේ. දැන් ඔන්න කේක් එක මේ විදිහට තමයි ලස්සනට බේක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ලස්සන පාටකුත් තියෙනවා. මේ විදිහට ටූත් පික් එකකින් චෙක් කරගන්න පුළුවන් ඔයාලට කේක් එක අවශ්‍ය ප්‍රමාණයට බේක් වෙලාද කියලා. ඉතින් අපි තව දෙයක් කරන්න ඕනේ මේක එළියට ගත්ත ගමන්ම මම ඔයාලට මුලින්ම පෙන්නුවා කිතුල් පැණි ටිකක් අපි වෙනමම අරන් තියාගත්තා. ඉතින් ඒ කිතුල් පැණි ටික මෙන්න මේ විදිහට කේක් එකේ රස්නේ ගතිය තියෙන අතරම අනිවාර්යයෙන්ම උඩින් දාගන්න. එතකොට තමයි කේක් එකේ හොඳ තෙත ගතියක් තියෙන්නේ. වියලි ගතියක් එන්නේ නැහැ. ඔන්න පැණි ටික දාගත්තට පස්සේ කේක් එක තිබුණටත් වැඩිය තවත් ලස්සන පාටක් ආවා. ඉතින් මේක ඔයාලා හදිසි වෙන්න එපා අනිත් පැත්ත හරවන්න. මේ විදිහට ටික වෙලාවක් මම තියනවා කේක් එක නිවෙනකන්. සාමාන්‍යයෙන් පැයක් වගේ තිබ්බට පස්සේ තමයි මම කේක් එක අනිත් පැත්ත හරවන්නේ.
ඔන්න ඔයාලට පේනවා ඇති කේක් එක කොයි විදිහටද බේක් වෙලා තියෙන්නේ කියලා. නියම ලස්සන දුඹුරු පාටට බේක් වෙලා තියෙනවා. අනවශ්‍ය විදිහට පිච්චෙන්නේ නැහැ. මේ කියලා දීපු විදිහට පත්තරයක් දාගෙන ඔයාලත් මේ විදිහටම බේක් කරගන්න. ඒ වගේම කොලේ ඇලෙන්නෙත් නැහැ. අපිට හරිම ලේසියෙන් මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. කේක් එක හොඳටම නිවුණාට පස්සේ තමයි ඔන්න දැන් මම කපන්න ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට කෑලි කපා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති කෑලි කැඩෙන්නේ නැතුව හරිම ලස්සනට කපා ගන්න පුළුවන් කේක් එකක්. ඉතින් ඔයාලා දොඩම් පොතු සුවඳ කුඩු වගේ දේවල් ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න. හරිම සුවඳයි කේක් එක. ඔන්න ඔයාලට පේනවා ඇති. ඉතින් හරිම ලස්සන පාටට තියෙනවා. කිසිම වියලි ගතියක් නැහැ. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. අවශ්‍ය තෙත ගතිය හොඳට කේක් එකේ තියෙනවා. මේ කියලා දීපු පිළිවෙලට ඔයාලත් හදාගන්න. ඉතින් ඇත්තටම කේක් එක නම් මාරම රසයි. පැණි රසත් අනවශ්‍ය විදිහට නැහැ. ඉතින් ඒ නිසා මේ කියලා දීලා තියෙන ප්‍රමාණයන් ඔයාලා ඒ විදිහටම අරගන්න. එතකොට ඔයාලටත් නියම රසට පැණි රස ගන්නට කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔන්න ඔයාලත් මේ විදිහට බිබිකම් හදලා බලන්න. මම හිතනවා අනිවාර්යයෙන්ම මේකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.